ලංකාවට උණුවෙන්ම අලුතෙන්ම බාපු Toyota Yaris Cross එක. ඉතින් Toyota වාහන වලට කැමති අයට, Yaris වලට කැමති අයට ඔන්න මම කියන්න සූදානම් වෙන්නේ කොහොමද මේ අලුත්ම වண்டிය ගන්නෙ? කොහෙද මේවා තියෙන්නේ? මොනවද මේකේ තියෙන්නේ? අපි හොයලා බලමු. අලුත්ම වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි හොඳ වොරන්ටියක් එක්ක වාහනේ ගන්න එක. ඉතින් හොඳ වොරන්ටියක් දෙන ස්ටර්ලින් එකේ තියෙන අලුත් වාහන මොනවද? ඒක ගැන අහලා බලන්න ඕන්න මාත් එක්ක ඉන්නවාද ස්ටර්ලින් එකේ තාරක. තාරක මොකක්ද ඉස්සෙල්ලාම කියන්නකෝ මේ වාහනේ? ඔහසිත ඇත්තම කිව්වොත් මේ Yaris Cross එක විතරක් නෙවෙයි. Yaris Cross අපි විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිනවා. එතකොට මේ Yaris Cross විශාල ප්‍රමාණයෙන්ම අපගේ ස්ටර්ලින් වොරන්ටි යටතේ අපගේ නියෝජිතයන්ලා ගන්න තියෙනවා ඇති වෙන්නේ. ඉතින් ඒකත් එක්ක වයස Yaris Cross එක විතරක් නෙමෙයි ඕනම වර්ගයේ ඕනම මොඩල් එකේ ස්ටර්ලින් වොරන්ටි වාහනයක් ස්ටර්ලින් මේන්ටේන් එක යටතේ ඔයාලට ගන්න පුළුවන්. දැන් එතකොට තාරක ඉස්සර අපි දැකපු Toyota Yaris එක්ක මේකේ තියෙන මොනවද විශේෂත්වය? ඔව් හසිත මේකේ අවුටර් ලුක් එක ගත්තොත් ස්පෝර්ට් ලුක් එකක් තියෙන්නේ. ඒකත් එක්ක මේකේ 4way කැමරා සිස්ටම් එකක් ඇවිල්ලා තිනවා. ඕන ඩ්‍රයිවර් කෙනෙක්ට පහසුවෙන් තමන්ගේ ඩිස්ප්ලේ එකත් බලාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිකන් වටේම පේනවා. මුළු වටේම පේන්න. ඒ වගේම හොඳ පාකින් සෙන්සර් සිස්ටම් එකක් ඇවිල්ලා තිනවා. ලංකාවේ තියෙන පාරවල් වල ඇක්සිඩන්ට් එකක් නැතුව පරිස්සමෙන් මේ ඩ්‍රයිවර් ඩ්‍රයිව් කරන්න. ඒකත් එක්කම මේකේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඇවිල්ලා තිනවා. ලංකාවේ තියෙන ගැටි සහ බම්පර්ස් වලින් යනවට. එතකොට මේකේ මිලිමීටර් 170ක පමණ උස ප්‍රමාණයකින් යුත් මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඇවිත් තිනවා. මේකේ වාහනේ ලුක් එක වැඩි වෙන්න 18 inch alloy wheel set එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ගත්තොතින් වින්කර් මීලර් ලයිට් සිස්ටම් එක LED ලයිට් සිස්ටම් එකක්ද ඒ වගේම සයිඩ් මිරර් එකට ඇවිල්ලා තිනවා වින්කර් මීලර් ලයිට් සිස්ටම් එකක් ඒකත් එක්කම LED ලයිට් සිස්ටම් එකද ඒ වගේ රියර් වයිපර් එකක්ද මේකට ඇවිල්ලා තියෙනවා ඒ වගේ ඉතින් අවුටර් ලුක් එක සම්පූර්ණයෙන්ම නිකන් අලුත්ම වෙනස්ම එකක් තමයි දීලා තියෙන්නේ Cross එකේ. එතකොට දැන් ඇතුලේ කොහොමද ලස්සනට තියෙන්නේ? ඇතුලේ මොනවද තියෙන්නේ? හරි අපි ගිහලා පොඩ්ඩක් බලමු ඇතුලේ කොහොමද ලුක් එක. බලමු ගිහලා එහෙනම් අපි. දැන් මේක ඉන්ටීරියර් එක ගත්තොත් එහෙම පොඩ්ඩක් පරණ Yaris එකට වඩා ටිකක් වෙනස් ලුක් එකක් තියෙන තරක මොනවද මේක අලුතෙන් අලුත් කරලා තියෙන විශේෂතාව? ඇත්තටම මේකේ ස්ටීරියර් වීල් එක ගත්තොත් ඩුවල් මල්ටි ෆන්ක්ෂන් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඩිජිටල් මීටර් පැනල් එකද තවත් ටූ ටෝන් ලෙදර් සීට් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒකත් එක්ක මේක කම්ෆර්ටබල් සීට් සිස්ටම් එකක් තියෙන්නේ. මේක අලුතෙන් එන වාහන වල වගේම සීට් හීටර් සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක මේකේ අපි ඇතුළේදී කතා කරා වගේ 4way කැමරා සිස්ටම් එකේ තියෙනවා. අපිට ඩිස්ප්ලේ එක බලන්න පුළුවන්. ඒකත් එක්ක Type C charging point එකක්ද normal USB සිස්ටම් එකද ඇවිල්ලා තියෙනවා. මේකේ black roof එකක් එක්ක reading light සිස්ටම් එකක් තියෙනවා. අපි මේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් පැත්ත තාරකත් එක්ක කතා කරා වගේම ඊළඟට වාහනේ මේ ඇතුලේ කතාව අහගන්න හොඳ ටෙක්නිකල් එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා අපේ මල්දෙනිය ස්ටර්ලින් එකේ. මල්දෙනිය මේ මොකද්ද මේකේ තියෙන පවර් ට්‍රේන් සිස්ටම් එක අපිට පොඩ්ඩක් කියන්නකෝ. මේකේ තියෙන්නේ 3 cylinder 1.5 එන්ජින් එකක් තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන CVT gearbox එකක් EV motor එකකුත් එනවා හිත. මේක hybrid vehicle එකක්. ඉතින් මේකේ පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් කියන දෙකම එකතු වෙලා තමයි යන්නේ. EV දුවන්න පුළුවන්, පෙට්‍රලුත් දුවන්න පුළුවන්. දැන් ඒතකොට මල්දෙනි මෙහෙන් වාහනේ ගන්නවා නම් මේ ස්ටර්ලින් වොරන්ටියත් එක්ක මොනවද මේවට හම්බෙන කවරේජ් එක? එන්ජින් එකටයි ගියර් බොක්ස් එකටයි අවුරුදු 2ක වොරන්ටියක් සහ කිලෝමීටර් ලක්ෂයක් දෙනවා. මේක හයිබ්‍රිඩ් වෙහිකල් එකක් ඉඳලා බැටරියට අවුරුදු 3යි ඒත් කිලෝමීටර් ලක්ෂයක් හම්බෙනවා. ඒ කියන්නේ මොන හරි කේස් එකක් වුණොත් එහෙම ඕගොල්ලෝ හදලා දෙනවා වොරන්ටි එක ඇතුලේ. වොරන්ටි එක ඇතුලේ හදලා දෙනවා පාර්ට් රිපේර්ස් ඔක්කොම ෆ්‍රී ඔෆ් චාර්ජ් යනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි අලුත්ම vehicles වල දකිනවානේ සෑහෙන සේෆ්ටි සිස්ටම්ස් තියෙනවානේ. මේකේ මොනවද එහෙම දාලා තියෙන්නේ? මේකේ අලුතෙන්ම තියෙන සේෆ්ටි සිස්ටම් එක තමයි බ්ලයින්ඩ් ස්පොට් අවිලා තිනවා. ඒ කියන්නේ vehicle එකත් මේ vehicle එක ඕවර්ටේක් කරලා යනවා නම් මේ සයිඩ් මිරර් එකේ ලයිට් එක පත්තු වෙනවා BSM ලයිට් එක. ඒක තමයි විශේෂයෙන්ම සේෆ්ටි ෆන්ක්ෂන් එකට අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සිකියුරිටි එක පැත්ත බැලුවොත් සෙන්සර් කීලස් එන්ට්‍රි එක තියෙනවා. අපි vehicle එක ළඟට යනකොට අපි ළඟ වාහනේ අතුරු නම් තියෙන්නේ ඔටෝමැටික් අන්ලොක් කරගන්නවා. අපි වාහනේ ඉවතට යනකොට ඔටෝමැටික් ලොක් කරගන්නවා. එහෙනම් ඔන්න ඉතින් Toyota වාහන වලට ආස කෙනෙක් ඉන්නවා නම් Yaris වලට එහෙම ආස කෙනෙක් ඉන්නවා නම් අලුත්ම Yaris Cross එක තියෙනවා. අරගන්න එනවා නම් ගන්න තියෙන්නේ ලංකාවේ ගොඩක් සේල් වලින් ස්ටර්ලින් වොරන්ටියත් එක්ක ඔයගලන්ට වාහනේ ගන්න පුළුවන්. Thank you මල්දෙනිය.
thank you තාරක. එහෙනම් ඉතින් අපි අලුත්ම වන්ඩි රවුමක් යනවා.